සමාජ මාධ්‍ය කියන කාරණාවට ඇබ්බැහි වෙලා මේකෙන් ඇති වෙලා තියෙන විවිධ දැන්වීම් වලට අපි හසු වෙන තැන් ඕන තරම් තියෙනවා. ඒ නිසා මෙහෙම දැන්වීම් වලට හසු වෙනකොට මේක කොයි විදිහටද ආරක්ෂා වෙන්න ඕන කියන කාරණාව තමයි අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් ඉන්නේ. අපි ඉදිරියේදී කතා කර බොහෝ දේවල් තියෙනවා. මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න ඔබට කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ අනුකූලතා මේනකා පතිරණ මහත්මිය ආයුබෝවන් සුබදැසන. ඒ වගේම තමයි මේ ළඟදිම සම්මානයකට ලබා ගත්ත ඒ වෙනුවෙන් අපි ඔබට සුබපැතුම් එකතු කරනවා. ආදරණීය ජීවිතය අපේ සුබපැතුම් ඔබට. හොඳයි අපි කතා කරමු. ඇත්තටම මේ සමාජ මාධ්‍ය ඔස්සේ අපිට මේ දකින්න ලැබෙන දැන්වීම් සම්බන්ධයෙන් කතා කරනකොට විවිධ දැන්වීම් අපි දැකලා තියෙනවා. දැන් දැන්වීම් කියව මංගව දැන් තියෙනවා. අපිට ඒවත් බලන්න පුළුවන්කමක් ලැබෙවි කියලා විශ්වාස කරනවා. දැන් මේ මෙහෙම දැන්වීම් පළවීම කියන කාරණාව සමාජ මාධ්‍ය තුල දැන්වීම් පළවීම සහ අපි මේවා බැලීම අපි මේවට ක්‍රියාත්මක වීම කියන කතාව කොහොමද අපිට මේක ප්‍රවේශයක් ගන්න පුළුවන්කම තියෙන්නේ? සමාජ මාධ්‍ය ජාලා ගැන කතා කරනකොට අද අපි විවිධාකාර ඩිජිටල් මීඩියා ඔස්සේ අපි සම්බන්ධ වෙනවා. Facebook එක, WhatsApp එක, ඒ වගේම අපි වෙබ්සයිට් භාවිතා කරනවා විවිධාකාරයි. කියන්නේ අපිට ඉගෙන ගැනීමේ කටයුතු වලට රැකියාව කරන්න, එහෙම නැත්නම් එදිනෙදා අපේ එන්ටර්ටේන්මන්ට් වලට ඒ වගේ දේවල් වලට අපි සමාජ මාධ්‍ය ජාලා සමග අපි හරියම සමීප සම්බන්ධතාවයක් පවත්වනවා. මේකට වයස පිළිබඳව ભેදයක් නැහැ. විවිධ වයස් කාණ්ඩවල අය තමන්ට රුචි දේ තමන් කරනවා මේක භාවිතා කරලා. යම් කණ්ඩායමක් ඉන්නවා අධ්‍යාපන කටයුතු සඳහා. තවත් කණ්ඩායමක් ඉන්නවා තමන්ගේ රැකියාවේ කටයුතු සම්බන්ධයෙන්. තවත් කමහරක් ඉන්නවා විවේකය ගන්න විනෝදාංශයක් වශයෙන්. ඉතින් ඒ කොහොම වුණත් සමාජ මාධ්‍ය ජාලා භාවිතය අද වෙනකොට වයස් කාණ්ඩයක් තොරවම භාවිතා වෙන දෙයක්. ඉතින් ඒ සම්බන්ධයෙන් වෙන සේෆ්ටි එක, ඒ කියන්නේ අපි ආරක්ෂක පියවර. එහෙම නැත්නම් අපි මේවායේ උගුල් වලට අහු වෙන්නේ නැතුව, මේක සරලවම කියනවා නම් මේකේ උගුල් වලට අහු වෙන්නේ නැතුව අපි මේක කොහොමද පාවිච්චි කරන්න කියන එක අපි පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද අපිට මේ ඩිජිටල් ලිටරසි එක සම්බන්ධයෙන් පොඩි අඩුවක් තියෙනවා. ඒ කියන්නේ අපි සාක්ෂරතාවය මේවා සම්බන්ධ සාක්ෂරතාවය අපි හැමෝම ඔබත් මමත් අපි හැමෝම මේවා පිළිබඳව යම් අඩුවක් තියෙනවා. මොකද මේවා යාවත් කාලීන අප්ඩේට් වෙනවා. තාක්ෂණය වෙනස් වෙනවා. දවසෙන් දවස වෙනස් වෙනවා. ඊයේ තිබුණ දේ නෙමෙයි අද. ඉතින් මේ කරුණු කාරණාත් මේ විදිහටම වෙනස් වෙනවා. ඒ නිසා මේක උගුල් අපි කිව්වොත් මේක යම් කිසි ආකාරයක මේක වංචාකාරී පිරිස් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට හසු නොවි මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක අපිට අභියෝගයක් වෙලා තියෙනවා. හැමෝටම හරි බොහොම කල්පනාවෙන් පාවිච්චි කරන්නට ඕනේ. උගුල් එතකොට ඇත්තටම අපි මූලික වශයෙන්ම අපි අපේ මේවා අපේ කම්පියුටර්ස් හරි පර්සනල් ඒ කියන්නේ මේ යූස් කරන මේ ඩිවයිස් එකට අපි පාස්වර්ඩ් එකක් දාගන්න ඕනේ. ඒක ඩබල් ඔතෙන්ටිකේෂන්. ඒ කියන්නේ ඒක පාස්වර්ඩ් දෙකකින් යන්න පුළුවන් විදිහට දාගන්න ඕනේ. ස්ටෝන් පාස්වර්ඩ් එකක්. ඒ කියන්නේ අපේ උපකරණ වලට ඇක්සෙසිබිලිටි එක ඒකට ප්‍රවිෂ්ඨ වීමට වෙන අයට තියෙන හැකියාව ටිකක් ඒ යම් මට්ටමකට අඩු කරන්නට ඕනේ. ඒ වගේම අපි VPN වගේ දේවල් අපි එකට දාගන්නවා නම් විවිධාකාර ඇප්ස් දාගන්නවා නම් පරිස්සමෙන් කරන්න ඕනේ. ඒ වගේම අපි වෙබ්සයිට්ස් වලට යනවා ගිහිල්ලා ඒවට ගිහිල්ලා අපි සමහර සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් ඒ කියන්නේ අපි හැඳුනුම්පත් අංකය, බැංකු ගිණුම් අංකය හෝ වෙනත් වූ අපිට මාවේනික වූ අපේ පෞද්ගලික තොරතුරු මේකට එන්ටර් කරනවා. ඉතින් ඒ නිසා මේ වෙබ්සයිට්ස් ඇත්තටම ඒක ආරක්ෂා සහිත වෙබ්සයිට් එකක් කියලා තහවුරු කරගන්න ඕනේ. මොකද ඒකෙම තියෙනවා සඳහන් කරලා ආරක්ෂාකාරී වෙබ්සයිට් එකක්ද නැද්ද කියලා. ඉතින් ආරක්ෂාකාරී නොවේ නම් අපි එතනින් ඉවත් වෙලා යන්න ඕනේ. අපි ඉදිරියේදී කතා කරමු කොහොමද ආරක්ෂාකාරී වෙන්න ඕන කොයි විදිහටද කියන කාරණා. අද මාතෘකාව ගැන කතා කරනකොට දැන් අපි දකින දෙයක් තමයි අර මම කලින් කිව්වා වගේම මේ විවිධ මේ ආයතන වලින් පිළිගත් රජයේ පිළිගත් ආයතන වලින් විවිධ මේ දේවල් එකතු කරලා තියෙනවා සමාජ ජාලවලට. සමාජ මාධ්‍යයට කියනවා මෙන්න මෙහෙම රැකියාව අවස්ථාවන් තියෙනවා. මෙන්න මේ වෙනුවෙන් එන්න අපිත් එක්ක අත්වල බැඳ ගන්න වෙන්න මෙහෙම කියලා තමයි ඔය ආයතන වලින් දාලා තියෙන්නේ. හැබැයි ඒව හරියටම හරිද 100%ක් නිවැරදිද කියන එක බලන්නේ නැතුව මුදල දැක්කට පස්සේ අපි දකින දෙයක් තමයි ඔන්න අපි ඒකට ඇප්ලයි කරනවා. අයදුම්පත්
ලබා දෙනවා. මට එහෙම හම්බ වෙච්ච කීපයක් තියෙනවා. මම අදාළ සමාගම් ආයතන පිළිබඳව මතක් කරන්නේ නැතුව ඔබත් එක්ක මේක බෙදාගතා ගන්න හිතුනේ. මොකද අද දවසට මේක වැදගත් වෙන නිසා. එක ආයතනයක සුපිරි වෙළඳසැලක සඳහන් කරලා තියෙනවා. ඔබට අවශ්‍ය වන්නේ අන්තර්ජාල පහසුකම් සහිත ජංගම දුරකථනයක් පමණි. ජීවිතයේ යුද පිටියක් මුදල් ලිපීමට වෙහෙස මහන්සි වී වැඩ කරන්න. අදම අයදුම් කරන්න. මේක නිවසේ ඉඳන් වැඩ කරන්න පුළුවන්කම තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ තවත් සමාගමක් කියනවා. එතන ගෙවීම පිළිබඳ පොඩ්ඩක් සඳහන් කළොත්. ඔව් ගෙවීම පිළිබඳව සඳහන් කරලා වැටුප එදිනම ගෙවනු ලැබේ කියලා තමයි. වැටුප කීයක්ද එතන දාලා තියෙන්නේ? 20000ක් කියලා. දිනකට. ඒක තමයි අපි ආකර්ෂණය වෙන තැනක්. මොකද අපි මාසික සාමාන්‍ය කෙනෙක්ගේ මාසික ගන්න වැටුප ඔතනින් දෙගුණයක්. ඔව්. ඊට පස්සේ දිනකට දිනපතා ගන්න පුළුවන්. ගන්න පුළුවන්කම තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා පාර්ට් ටයිම් වැඩ ගෙදරින් ඉන්න ඉඳගෙනම රුපියල් හොයන්න පුළුවන්කමක් තියෙනවා. මුල සිටම පුහුණුවක් නැතුව මේක රස්සියාදු වෙන්නේ නැතුව කරන්න පුළුවන්. වයස අවුරුදු 22 ඉඳන් පුළුවන්කම තියෙනවා කියලා තමයි මෙන්න මේ ඊගාව පෝස්ට් එකේ තියෙන්නේ. ඒකෙත් 20000කට නොඇඩි වැටුපක් ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා තියෙනවා. තව එකක් කියවන්නද? කියවන්න. හරි තවත් රජයේ පිළිගත් බැංකුවකින් මේක දාලා තියෙන්නේ. ඒකේ තියෙනවා රජයේ අනුමැතිය ලත් ආයතනයක් සම්බන්ධ වී රැකියාවක් කරගෙන අපේක්ෂා කරන්න පුළුවන්කම තියෙනවට වඩා ඉහළ ගිය වැටුපක් ගන්න පුළුවන්කමක් තියෙනවා කියන නිවසේ සිට රැකියාවේ නිරත වීමට ඇති හැකියාව විවේකී මොහොතේ වැඩ කරනවාට අමතරව ආදායමකුත් ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ හදිසි අවස්ථාවයක් කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ තවත් එකක තියෙනවා මාර්ගගත කාර්ය මණ්ඩලය අවශ්‍යයි සතිපත ආදායම් ලබා ගන්න දිනකට පැය 2-3ක් වැඩ කරන්න. මෙන්න මෙහෙම තමයි මේ පෝස්ට් වල තියෙන්නේ. ඇත්තටම අද ලොකු හීන අපේ හීන සහ අපේ ආර්ථික මට්ටමට අනුව කැමැති රස්සාව කරලා තවත් පොඩි පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න කට්ටියක් ඉන්නවා. ඉගෙන ගන්න දරුවොත් කැමති තවත් කොහොම හරි දෙමව්පියන්ට බරක් නොවේ ඉන්න. ඉතින් ඇත්තටම අපේ හීන තමයි මේ සල්ලි වලට ගන්න යන්නේ. හීන තමයි මේගොල්ලන් පාවිච්චි කරන්නේ. ඉතින් අපි හිතනවා මේකට රෙජිස්ටර් වුණොත් හොඳයි කියලා. ඉතින් යන්නේ විදිහට තමයි විවිධ දැන් මේ දවස්වල ඕක විතරක් නෙවෙයි Facebook පරිශීලකයෝ දකින්නම ඇති නිතරම පොප්අප්ස් එනවා Facebook එකට මේ වගේ ස්පොන්සර් කරපු ඇඩ්වර්ටයිස්මන්ට් ආකාරයෙන් එන වෙළඳ ප්‍රචාර ආකාරයෙන් එනේවා. ඔබතුමිය කිව්වා වගේ ඒවා තියෙන්නේ පුහුණුවක් අවශ්‍ය නැහැ. දිනකට රුපියල් 20000ක් 30000ක් විතර ආදායමක් ලබා ගන්න පුළුවන්. රෙජිස්ටර් වීම පමණයි තියෙන්නේ කියලා මේක සුපිරි වෙළඳසල් වල නම් තියෙනවා. ප්‍රසිද්ධ බැංකු රාජ්‍ය ආයතන වල ලෝගෝ එක රාජ්‍ය නිල ලාංඡනය සහිතව ආයතන වල නිල ලාංඡනය සහිතව ඉතින් මේක ඉතාමත් ප්‍රසිද්ධ සිදුවීමක්. මේවට ලියාපදිංචි වෙන අයට ලියාපදිංචි ගාස්තුව ලැබෙන්නෙත් නෑ. සමහර වෙලාවට මේ වොලට්ස් වලට අපි සල්ලි දාන්න කියනවා. ඊට පස්සේ කියනවා ඔයාගේ වොලට් එකේ මේ සල්ලි ටික තියෙනවා. හැබැයි මේ ක්‍රියාකාරකම කරලා ඊට පස්සේ ඔයාට තව ටිකක් දාන්න ඕනේ ඊළඟට ගන්න. ඉතින් ওই විදිහට ඒ වොලට්ස් වලට ගොඩක් සල්ලි දැමුණාට පස්සේ ඔයාව අයින් වෙනවා මේ ඒ තියෙන ලින්ක් එකකින්. ඒ ගෲප් එකකින් අයින් වෙනවා. එතකොට ඔයාට පැමිණිලි කරන්න තැනක්වත් නැහැ. ඉතින් මේ වගේ දේවල් වලට නිරත වෙන්න කලින් ඕනෑම කෙනෙකුට පුළුවන් ඔය කියන ආයතනයේ වෙබ් අඩවියට ඔය කියන ආයතනයේ ඍජුවම සම්බන්ධ කරගෙන මේක ඇත්තටම නිවැරදිභාවයේ තහවුරු කරගෙන පමණක් මේ වගේ දේවල් කරන්න. එහෙම නැත්නම් මේවා සියල්ලම වාගේ වංචාකාරී ව්‍යාජ දේවල් ඔබව තව තවත් ගැටලු වලටපත් වෙලා ඔබගේ තියෙන දේවල් මේ වංචාකාරී විදිහට ලබා ගන්නා වූ ආයතන ඔබගේ මුදලත් නැති වෙනවා. මානසික පීඩනයකට ඇති වෙනවා. ඉතින් කරදර වලටපත් වෙනවා. ඉතින් මේවට සම්බන්ධ වෙලා කරදරේ වැටෙන්න එපා කියන පණිවිඩය තමයි ඔබතුමියගේ ඔය පණිවිඩයත් එක්ක මට දෙන්න කැමතියි. ජනතාවට. මොකක් වෙලාද දැන් අපි විශ්වාස කරන්නේ මේ අදාළ ආයතන පිළිබඳව කතා කරනකොට පිළිගත් ආයතන. එතකොට මෙන්න මේ කියන අපි ලෝගෝ එක සලකුණ දැක්ක ගමන් අපි හිතනවා හරි මෙන්න මේකෙන් තමයි පළ කරලා තියෙන්නේ. ඒ නිසා ඔන්න මම මේකට අයදුම් කරන්න ඕනේ. එහෙනම් මට මේක හොඳ විශ්වාසයක් තියෙවි කියලා. මම හිතන්නේ ආයතනයේ පැත්තෙන් ගත්තත් ඒක ආයතනයට ලොකු වෙන හානියක්. එහෙම නැත්නම් Tamanගේ මේ කියන මේ අයදුම් කරුවන්ටත් වෙන හානියක් කියලාත් මතක් කරගමු. මෙන්න මේ කියන කොටස කතා කරමුකෝ. අපි ඇත්තටම මේ ආයතනයක සන්නාමයටත් මේක ගැටලුවක් වෙනකොට සමාජ මාධ්‍යමයක නවත්තන්න පුළුවන්කමකුත් නැහැ. බලන්න
බලන්න වැඩිපුර ආයෙමත් ඒ විදිහේම දැන්වීම පළ වෙන අවස්ථාවන් තියෙනවා. මෙන්න මේ ගැන අපි කතා කරමු. ඔව් ඇත්තටම ඉතින් මේ වගේ දැන්වීම් වලට හසු වෙන අය අඩුයි. ඒ වුණත් මේගොල්ලන්ට 5 දිනක් දවසකට හසු වෙන ප්‍රමාණවත්. ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. ඒගොල්ලන්ගේ ආදායම් මාර්ගයක්. ඉතින් දැන් මේක ඉංග්‍රීසියෙන් දෙමළෙන් එහෙම ට්‍රාන්ස්ලේට් කර මේගොල්ලන් විවිධ විදිහට දානවා. අනිත් ඒ කියන්නේ මේක ගැන එතකොට දැනුමක් නැති අනිත් භාෂා භාවිතා කරන අයටත් මේක එතකොට අහු වෙනවා මේ ගැටලුවට ගැටේට. ඉතින් ඒ නිසා මේක අවස්ථාවක් කරගන්නවා මේ වගේ අන්තර්ජාලය භාවිතා කරාට Facebook එක භාවිතා කරාට ඔය වගේ ව්‍යාජ පණිවිඩ ස්කෑම්ස් වලින් පරිස්සම් වෙලා පාවිච්චි කරන්න ඕනේ. ඇත්තටම අපි මේ ගත කරන සමාජය ආරක්ෂිතයිද කියන බය අපිට එන්න පටන් ගන්නවා ඔබතුමී ඔය කියන කාරණාවට එනකොට. මොකද හේතුව තියෙන අපි හිතනවා දැන් අපිට සමාජ මාධ්‍ය පිළිබඳව හොඳ පරිශීලනයක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. හැබැයි අපිටත් වරදින තැන් ඕන තරම් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය වැරදීම් ගැන කතා කරනකොට වයස අවුරුදු 25 26 වගේ වයස් කාණ්ඩවල ඉන්න මේ තරුණ ප්‍රජාව සමහර වෙලාවට බොහෝ කලාතුරකින් මේවට අසු වෙන අවස්ථාවලුත් තියෙනවා. හැබැයි ඊට වැඩිය කල්පනා කරනකොට වැඩිහිටියන්ට මේ දුරකථනය ගියාට පස්සේ මේ සමාජ ජාලය ගියාට පස්සේ ගැටලු ඇති කරගන්න තැන් ගොඩක් තියෙනවා නේද? නිවසේ ඉන්න ගමන් ආදායමක් කියනවා. මුදල් ඒ වගේ කිසි ආදායමක් තියෙන අය තමයි. මොකද එයානේ මුදල් මේකට දාන්නේ. ඒ දරුවන්ට වඩා මුදල් දාලා වංචාකාරී වලට අහු වෙන්නේ යම් කිසි මට්ටමක රැකී මධ්‍යම පාන්තිකයේ වගේ පිරිසක් රැකියා කරන පිරිසක්. ඉතින් ඒ වගේම දැන් ඕගලන් වෙබ්සයිට් වලට ගිහිල්ලා තමන්ගේ බාණ්ඩ මිලදී ගැනීම නාදී දේවල් කරනකොටත් ඒ වගේ ඇත්තටම ඒ වගේ අහුවිච්ච ඒ වගේ ගැටලු වලට වංචාකාරී වලට අහුවිච්ච පිරිස ඉන්නවා. වෙබ්සයිට් එකෙත් අනන්‍යතාවය හරියටම බලලා ඒකේ සිකියුර් වෙබ්සයිට් එකක්ද කියලා බලන්න බැංකු කටයුතු වගේ දේවල් කරනවා නම් ඒ වගේ මේකේ සේව් කරලා තියන්නට එපා. එතකොට ආභාවිතය වෙන්නට පුළුවන්. මොකද අපි තව ටිකක් ඉස්සරහට ගිහින් කතා කරනකොට මේවට ජීවදත්ත පත්‍රිකාවන් ලබා දෙන අවස්ථාවන් තියෙනවා. ඊට පස්සේ අපි බැංක් එකේ අවශ්‍ය කරන කාඩ් පතේ අංකේ පවා ලබා දෙනවා. ඊට පස්සේ OTP එකේ ප්‍රශ්න එනවා. ඔන්න ඔතන ඉඳන් ඒ දේවල් ටික පටන් ගන්නවා. මෙන්න මේ පිළිබඳව සැලකිලිමත් වීම කොහොමද දෙවරක් තුන්වරක් ඊටත් වැඩි හිතලා Tamanගේ කාඩ් පතේ අවශ්‍ය කරන අංක ලබා දීම වැදගත් වෙනවා කියන කතාව අපි හැමදාම කියනවා. අදත් අපි කියමු කේක් වටිනාකම. ඔව් ඇත්තටම අපි අන්තර්ජාලය භාවිතා කරන එක අපි හැම වෙලේම දිරිමත් කරනවා. ආගේ සියලු ගෙවීම් අන්තර්ජාලය හරහා කරන්න. ඒත් බොහොම කාර්යක්ෂමයි. ඒකේ එසේ නමුත් ඒ උපරිස් දීලා තියෙනවා OTP එක ෂෙයා කරගන්න දෙපා. OTP එක ඔයාලට විතරයි එන්නේ. ඒ වගේම ඒ නිසා දැන් OTP එක අපි දැන් බැංකු ගනුදෙනුවක් කරනකොට අනිත් පුද්ගලයාට අපි දෙන්නම ඕනේ. එතකොට අපිත් එක්ක වංචාකාරී කරන පුද්ගලයෙක් ඉන්නවා නම් එයා අපිට දුරකථන ඇමතුමක් දීලා අපෙන් OTP එක ඉල්ලනවා. ඔයාගේ දුරකථනයට වගේ ෆෝන් එකට මෙසේජ් එකක් එවලා ඇති. ඒක අපිට කියන්න කියලා. ඉතින් එන්නේ විදිහට මොන හේතුවකටත් OTP එක දෙන්න එපා. සමහර අවස්ථාවලදී මේවා සිද්ධ වෙන්නේ මෙසෙන්ජර් හරහා. මෙසෙන්ජර් හරහා පණිවිඩ හරහා. ඒතකොට මෙසෙන්ජර් හරහා මෙසේජ් එකක් එනවා please send the OTP කියලා. ඒතකොට අපි කරන්නේ OTP එක කොපි කරලා මෙසෙන්ජර් හරහා යවනවා. ඉතින් ඒ වගේ සම්බන්ධ වුණා වෙනවා. ඒතකොට ඇත්තටම අපි දන්නේ නැහැ අපි කවුරු එක්කද කතා කරේ, අපිත් එක්ක සම්බන්ධ වුණේ කවුද කියලා. මේ වංචාවට ගොදුරු වෙලා තමන්ගේ බැංකු ගිණුම හෝ ඒ සියලු මුදල් යම් කිසි පුද්ගලයෙක් ලබා ගත්තට පස්සෙවත් අපි දන්නේ නැහැ මේ සම්බන්ධයෙන් පැමිණිලි කරනවා. ඔබ කිව්වා වගේ ඊළඟට අපි පුරුදු වෙලා ඉන්නවා අපි බොහොම සෙන්සිටිව් අපේ පෞද්ගලික තොරතුරු දෙන්න. උපැන්න සහතිකේ අපි යවන අවස්ථාවන් තියෙනවා. හැඳුනුම්පති ඡායාරූපය යවනවා. එතකොට දුරකථන අංකය යවනවා. ඉතින් මට තියෙනවා සමහර අත්දැකීම් මේ පුද්ගලයෝ යවනවා අපේ NIC එකේ බර්ත් සර්ටිෆිකේට් එක යවනවා. ඊට පස්සේ තියෙන NIC එක යවනවා. ආදර්ශ අස්සන යවනවා. ඉතින් යම්කිසි අවස්ථාවක මට මතකයි මේ සියලුම ලියවිලි භාවිතා කරලා ව්‍යාජ හැඳුනුම්පතක් නිර්මාණය කරලා තිබුණා. ඒ කියන්නේ අවශ්‍ය කරන හැමදේම යවලා නිසා. ඔව් ව්‍යාජ හැඳුනුම්පතක් නිර්මාණය කරලා තිබුණා. තව වෙනකල්ම අපේ මේ ID කාඩ් එක තාම මේ ඩිජිටලයිස් කරලා නැති නිසා ඒ වෙන දෙයක් කරන්න අවස්ථාව තියෙනවා. ඒක ව්‍යාජ හැඳුනුම්පත භාවිතා කරලා සිම්පතක් ලබාගෙන තිබුණා. ඒ සිම්පත ලබාගෙන ඒ දුරකථන අංකය යාගෙතකොට එයාට එනවා. ඒකෙන් OTP එක අරගෙන
බැංකු කටයුතු වල නිරත වෙලා ඒ මුදල් ලබාගත් අවස්ථාවන් තියෙනවා. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා කිසිම වෙලාවක මේ වගේ අපි නමක් ගමක් නොදන්න මේ පුද්ගලයෙකුට අන්තර්ජාලය හොඳයි. ඇත්තටම අන්තර්ජාලය තියෙන්නේ අපිට හදිස්සියක් වුණාම ඉස්සර වගේ නෙවෙයි. අපිට යන්න ඕනේ නෑ දුරකථනය ඔස්සේ ඒක කරගන්න පුළුවන්. ලියවිල්ලක් ගිහිල්ලා බාර දෙන්න ඕනේ නෑ. ඒක අපිට යවන්න පුළුවන් PDF ෆෝමැට් එකකින් ෆොටෝ එකකින්. ඉතින් අපිට ඒ වගේ ෂණිකව දේවල් කරගන්න ලියුමක් තැපල් කරන්න ඕනේ. ලියුමක් ලියලා අස්සම් කරලා ඊමේල් එකෙන් WhatsApp එකෙන් යවන්න පුළුවන්. ඒ තාක්ෂණයේ තියෙන අපේ වැඩ පහසු කරගන්න. ඒ වුණත් අපි ඒ කරන්නේ අපි දන්න කෙනෙක් සමග, අපේ බැංකුව සමග, හිත මිත්‍රයෙක් සමග, යම්කිසි දන්නා වූ සමාගමක් හෝ දන්න පුද්ගලයෙක් සමග වෙන ගනුදෙනු ඒවා. ඒ වුණාට මේ නොදන්න පුද්ගලයෝ අපිට අන්තර්ජාලය හරහා, පණිවිඩ හරහා, දුරකථන ඇමතුම් හරහා, Facebook එකෙන් හරි සමාජ මාධ්‍ය ජාල හරහා හම්බ වෙන පුද්ගලයෙක්, අපි දැක්කලා නැති නොදන්න පුද්ගලයෙක් සමග මෙන්න මේ දේවල් බෙදා ගන්නට නම් යන්නට එපා කියන පණිවිඩය මම අවධාරණය කරනවා. මොකද අපි හිතනවා මේක ඊට පස්සේ අපි පොලිස් ස්ථානයක පැමිණිලි කරා, අපි උදේ පැමිණිලි කරා, හවස වෙනකොට මේ ගැටලුව විසඳලා දෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් හරි සංකීර්ණයි. මොකද මේක අන්තර්ජාලය කියන්නේ සීමා මායිම් නැති තැනක්. ඉතින් හරි අමාරුයි ඒක පරිශීලනය කරන්න. ඇත්තටම ඒවා සම්බන්ධ වෙන පැමිණිල්ලක් කරාම රාජ්‍ය ආයතන පවා ටිකක් අමාරුවටපත් වෙනවා මේවා සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම යම් මට්ටමකට යටට සහගතයි. ඉතින් පරිස්සමෙන් පාවිච්චි කරන්නට ඕනේ. හොඳයි, පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. ක්‍රෙඩිට් කාඩ් වලට, ඩෙබිට් කාඩ් වලට ඔය කියන ගැටලු බොහෝමයක් ඇති වෙලා තියෙන පාර්ශවයන් ඕන තරම් ඉන්නවා. සමහර වෙලාවට මාසයක් පාසා Tamanගේ ගිණුමෙන් මුදල් අයින් වෙන අවස්ථාවන් තියෙනවා. එහෙම නැත්නම් නොදකින විදියට, නොදන්න විදියට අයින් වෙන අවස්ථාවන් තියෙනවා. ඒ වගේම සමහර දුරකථන වලට මැසේජ් එකක් එන්න හදාගෙන නැති වෙන අවස්ථාවලුත් තියෙනවානේ. එතකොට සමහර වෙලාවට පොත අරගෙන අලුත් කරන්න ගියාට පස්සේ තමයි තේරෙන්නේ මගේ කාඩ් එකෙන් මගේ පොතෙන් මෙන්න මෙච්චර අයින් වෙලා තියෙනවා කියලා. ඕවත් ගැටලු බවට පත් වෙලා තියෙනවා. මැසේජ් එනකොට මැසේජ් කියවන්නේ නැති අවස්ථා තියෙනවා. මැසේජ් කියවන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ අපි අපේ තියෙන දුර්වලතාවය මොකක්ද කියන එක ඒක හඳුනාගෙන ඉන්නේ ඒගොල්ලෝ. කොහොමත් මේ වංචාකාරී පිරිස ඒගොල්ලන් සංවිධානාත්මකයි. අපිට වැඩි ඔවුන් සූක්ෂමයි. නීති සම්පාදන ආයතනවලට වඩා සූක්ෂමයි. ඒ නිසා බොහොම කල්පනාකාරීව සියලුම ආරක්ෂක විධිවිධාන පාවිච්චි කරන්නට ඕනේ. කොහොම වුණත් මම කියන්නේ අන්තර්ජාලය සම්භාවිතා කරන්න, ගනුදෙනු කරන්න, පාවිච්චි කරන්න, පරිස්සමෙන් පාවිච්චි කරන්න. ඔය සම්බන්ධයෙන්ම කතා කරනකොට තමයි පරිස්සම ගැන කතා කරනකොට අපි දැන් විවිධ තැන්වලට ගියාට පස්සේ අපි Wi-Fi කනෙක්ට් කරගන්න අවස්ථාවන් තියෙනවා. ඒ වගේම විවිධ විදිහට අපි සමහර වෙලාවට සමාජ මාධ්‍යත් එක්ක එකිනෙකට ජාලගත වෙලා තියෙනකොට අපි නන්නාඳුනන තැන්වලින් අපේ ජංගම දුරකථනය හා සම්බන්ධ වෙන්න තැන් තියෙනවා. මෙන්න මේවා සම්බන්ධව ටිකක් වැඩිපුර කල්පනා කරන්න වෙනව නේද? ඒ එකම ජයනි මට කියන්න ඕනේ අපි එක ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඒ ඇප්ස් එක ඩවුන්ලෝඩ් කරනකොට එතන අපි ඒකේ ටිකක් වෙලාවකදී කියනවා ඔයාගේ තියෙන මේ දත්තවලට මේකට අපිට ඇක්සෙසිබිලිටි එක දෙන්නවද කියලා. ඒ වගේ අපි දන්නේ නැති අනාරක්ෂිත තැන්වලදී අපි ඇක්සෙසිබිලිටි එක අපේ ප්‍රවිෂ්ඨ වීමට දුන්නාම එයා අපේ ෆෝන් එකට අනවසර ඇතුළු වීමක් සිද්ධ වෙනවා. අපි කියවන්නේ නැහැ හැම එකම. කියවන්නේ නැතුව terms and conditions කියවන්නේ නැතුව. ඒ වගේම මම තවත් අවධාරණය කරන්න කැමතියි. ඔන්ලයින් සමහර ඔන්ලයින් ණය සම්බන්ධයෙන් අපි ඇප්ලිකේෂන් එක දීලා ඔන්ලයින් ණය ඉල්ලා ගන්නකොට ඒකෙදි කියනවා ඔයාගේ මේ පද්ධතියට මට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් මම ඇක්සස් ගන්නවා කියලා. එතකොට අපි ඕකේ කියනවා. ඉන්පස්සේ ඒකට ඇක්සස් වෙලා ඔයාගේ කන්ටැක්ට් ලිස්ට් එකට ඇක්සස් වෙලා ඊට පස්සේ ඒ ලෝන් එක ගෙවන්නේ නැති වුණාම ඒ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න හැමෝටම කෝල් කරපු අවස්ථාවක් තියෙනවා. ඔබ කියපු තැනට මම නැවතත් යනවා නම් අපි අන්න මේ එක සිකියුර් නැති ආරක්ෂා නැති Wi-Fi අපි ප්‍රසිද්ධ ස්ථානවලට ගිහලා VPN Wi-Fi ඒවට අපි සම්බන්ධ වෙලා ලොග් වෙලා අපි ගනුදෙනු කරනවා. ඒවට sensitive information පාවිච්චි කරන්නේ පරිස්සමෙන්, බැංකු ගනුදෙනු කරන්නේ පරිස්සමෙන්, ඒවායෙන් අපේ දේවල් තුන්වන පාර්ශ්වයකට යන්න ඉඩ තියෙනවා. අපි මේල් එක පවා ඉල්ලනවනේ. එතකොට මේල් එකත් එක්ක කොච්චර දේවල් සම්බන්ධ වෙලා තියෙනවා අනාරක්ෂිත විය හැකි තහවුරුවක් කරන්නට බෑ ගැන.